ආදරය පිරුණු සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් හවස ගොඩක් වහිනවා. ටික වෙලාවක් වැස්ස දිහා බලාගෙන ඉඳලා මට හිතුණා ඉක්මනින්ම රෑට වියාගන්න ඕනි කියලා. මොකද වැස්සත් එක්ක ඉක්මනට කළුවර වැටීගෙන එනවා වගේ. මම හිතුවා අද රෑට චිකන් හදලා පරිප්පු ටිකක් හදලා ගන්න ඕනි කියලා. චිකන් ටික මේ විදියට මම හොදලා අරගෙන ඒකට ඕනි කරන මිරිස්, දුරු, කහ, බැදපු තුනපහ, ගොරකා, ලුණු මේ වගේ තුනපහ වර්ග ටික දාලා මේ විදියට මම හොඳට කවලම් කරලා ටික වෙලාවක් මේක පැත්තකින් තියලා තියන්න තමයි හදන්නේ. එක එක දවසට ඉතින් මං චිකන් හදන්නේ වෙනස් විදියට තමයි. අද ඉතින් මේ විදියට තමයි හදලා ගන්න ඕනි කියලා හිතුනේ. චිකන් ටික ටිකක් සීසන් වෙනකන් මම පරිප්පු එක හදන්න හැදුවා. පරිප්පු ටිකත් හොදලා සුදු ලුණු, කරපිංචා, ලුණු මේ ටික දාලා රම්ප චුට්ටකුත් මම දාලා ගත්තා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි පරිප්පු එකට ඕනි කරන තුන පහ ටික තමයි මම මේ දාලා ගන්න හදන්නේ. තුන පහ ටිකක් දාලා ඒකට දිය කිරි ටිකක් දාලා මම ලිපෙන් තියලා ගන්න තමයි හදන්නේ. මං අද පොල් ටික බෙන්ඩර් කරලා තමයි ගන්න හදන්නේ. මොකද අද කලින් ගාලා ෆ්‍රිජ් එකට දාලා තිබුණු පොල් තමයි මම මේ ලෝලුව හදන්න අරගෙන තියෙන්නේ. ඒක නිසා නිකම් මිරිකනවට වැඩිය මේ විදියට බෙන්ඩර් කප් එකට දාලා බෙන්ඩර් කරලා ගත්තට පස්සේ පොල් කිරි ටික හොඳට ගන්න පුළුවන්. වියන්න කලින් මේ විදියට ඊට කලින් දවසේ වියන දේවල් ලෑස්ති කරලා තියාගන්න එක මට හරි පහසුයි. මොකද බබත් එක්ක මේ වැඩ කරනකොට එයා ඇවිල්ලා අඬනවා, කරන්න දෙන්නේ නැහැ, වඩා ගන්න කියනවා. ඉතින් අපිට මේ වගේ පුංචි පුංචි දේවල් භාවිතා කරලා වැඩ පහසු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. චූටි බබාලා ඉන්න ගොඩක් අම්මලාට වියන්න ගියාම එපා වෙනවා. මොකද එයාලා චූටි කාලේ වියන්න දෙන්නේ නැහැ. අම්මා වැඩක් කරනවට කැමති නැහැ. ඉතින් අපි එයාලට කරදරයක් වෙන්නේ නැතුව එයාලව ළඟින් තියාගන්න මේ වගේ පුංචි පුංචි දේවල් පාවිච්චි කරලා අපේ වැඩ පහසු කරගන්න එක ගොඩක් හොඳයි. අද මම චිකන් ටික හදාගන්නේ කලුවට තමයි. මම පොල් තෙල් ටිකක් ඒකට දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අබ ටිකක් ඒ වගේම මිරිස් කුඩු ටිකක් දාලා පොඩ්ඩක් තෙල් එකේ රත් වෙන්න දෙනවා. ඊට පස්සේ ඒකට ඕනි කරන සුදු ලුණු, ඉඟුරු, ලුණු, කරපිංචා රම්පේ දාලා තෙල් එකේ චුට්ටක් බැදෙන්න දෙනවා. මේක ගොඩාක් කළු වෙනකම් මම බැද ගන්න නැහැ. එහෙම නොතින් ඉතින් තිත්ත රසක් එනවනේ. සාමාන්‍ය ගානට මේ වගේ බැද ගන්නවා. ඊට පස්සේ පැත්තකින් සීසන් වෙන්න තියලා තිබ්බ චිකන් ටික අරගෙන මම මේ විදියට චිකන් එක දාලා ගන්නවා. ඊට පස්සේ චිකන් එක දාලා හොඳට කවලම් කරලා ටික වෙලාවක් වහලා තියෙනවා. මම මේකට කලින් වතුර දාන්නේ නැහැ. මේ විනාඩි 5කට විතර පස්සේ දැක්ක නේද චිකන් එකේ තිබුණ වතුර වලින් චිකන් එක හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම චිකන් එකට වතුර නැති වුණාට වතුර හැදිලා තියෙනවා.
ඒක හදන අතරේ පරිප්පු එකක් තැම්බිලා. පරිප්පු එකටත් ඕනි කරන මිටි කිරි ටික දාගෙන ඒකත් මම ඉක්මනින්ම හදලා ගත්තා. දැන් ඉතින් ඔන්න මගේ චිකන් කරියක් හරි. චිකන් එකත් ඉතින් මේ විදියට හොඳට රස පාටට හැදලා තිබුණා. ඇත්තටම ඉතින් මේ විදියට හැදුවම මේ චිකන් එක හරිම රහයි. ඔයත් වෙලාවක හදලා බලන්නකෝ මේ විදියට. මට හිතුණා මේ දෙකට ඉක්මනටම තක්කාලි සම්බවලයක් හදලා ගන්න ඕනි කියලා. මං ඉතින් මේ විදියට ලුණු ටික, තක්කාලි ටික, මිරිස් ටික කපලා ඒකත් හදලා ගන්න තමයි මම මේ ලේස්ති වෙන්නේ. මම ඉතින් මේ වැඩ ටික දඩිබිඩි ගාලා කරගන්නයි හදන්නේ. මොකද පුතා නිදි අතරේ මම මේ අද රැට කෑම හදන්නේ. එයා ඉතින් වැස්සත් එක්ක හොඳට නිදි. මේ වැඩ ටිකත් ඉවර වෙනකන් පුතා තවම නිදි. ඒක නිසා මට කරන්න බැරි වුණ ලොකු වැඩක් තිබුණා ඉක්මනින්ම කරගන්න ඕනේ. කලින් දවසේ පොලේ ගිහිල්ලා ගෙනාපු එළවලු ටික තව මාස් කරගන්න බැරි වුණා. ඉතින් මම මේ විදියට එළවලු ටික කප් වලට තෝරලා දාගන්නයි හදන්නේ. ඉතින් මම මේ ටික කලින් දවසේ ෆ්‍රිජ් එකට දාලා තිබුණේ නිකන් වෙනත් කවර වලට. හැබැයි ඉතින් එළවලු ටික මම වෙන් කරලා කප් වලට දාගත්තේ නැහැ. ඉතින් දැන් මම ටක් ගාලා මේ වැඩේ කරගන්න ඕනි. ඉතින් අපි බලමුකෝ මං කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මම දැන් ගොඩක් වෙලාවට කරන්නේ සතියටම ඕනි කරන එළවලු ටික ඉරිදා හවසට ගිහිල්ලා පොළට ගිහිල්ලා අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා සතියටම ඕනි කරන දේවල් එක දවසේ මේ විදිහට ලේස්ති කරලා ගන්නවා. ඉතින් මට ගොඩක් ලේසි මේ වැඩේ. නැත්තම් දවස් දෙකකට සැරයක්, දවස් තුනකට සැරයක් වගේ එළවලු ගෙනාවම සැරින් සැරේ අපිට ගාණත් වියදම වැඩි වෙනවා. හැබැයි අපි මේ විදිහට සතියට ඕනි කරන බඩු ටික එක දවසේ ගන්න ප්ලෑන් එකක් හදාගත්තොත් ඇත්තටම අපිට සතියට යන වියදම ගොඩක් අඩු වෙනවා. ඉතින් ඔයාලා සතියට බඩු ගන්නේ කොහොමද? මම එළවලු මේ විදියට දාලා තියාගන්න කප් ටිකක් ගෙනල්ලා තියෙනවා. හැබැයි ඉතින් මගේ එළවලු ඔක්කොම දාන්න නම් තවම කප් ගොඩක් ගදාගන්න මට බැරි වුණා. ඉතින් අපි හිමින් මේ වැඩේත් කරගමුකෝ. ඉතින් මම මේ විදියට
කප් නැති ටිකට මේ විදියට පත්තරවල දාලා ඔත්තලා ඒවට ඕනි කරන නම් ටිකත් මේ විදියට ලියා ගත්තා. නැත්තම් ඉතින් අපිට එළවලු ගන්න ගියාම හරිම කරදරේ කොහොමද හොයාගන්නේ මේ තියෙන්නේ මේක කියලා. ඉතින් පේනවනේ මගේ ෆ්‍රිජ් එක ගොඩාක් දවසකින් මට අස් කරන්න බැරි වුණා. ඉතින් මම පොලේ යන්න කලින් දවසේ මේ විදියට ෆ්‍රිජ් එක අස් කරලා තමයි ක්ලීන් කරලා තමයි මම ගියේ. ඊට පස්සේ ඉතින් මම අර විදියට තෝරලා වෙන් කරගත්තු නම් ටික ලියාගත්තු එළවලු ටික ඕනි කරන අනිකුත් දේවල් මම මේ විදියට දමලා ලස්සනට ෆ්‍රිජ් එක හදාගත්තා. ඊට පස්සේ ඉතින් අපිට වියන වෙලාවට ටක් ගාලා ගත්තා අපේ වැඩේ කරගත්තා. නැත්තම් අපිට අර බඩුව තිබ්බේ කොහෙද ෆ්‍රිජ් එකේ මේක තිබ්බේ කොහෙද කියලා ඇත්තටම අපිට හොයාගන්න අපහසුයි. ඇත්තට මටත් ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙනවා. මොකද ෆ්‍රිජ් එක අස් කරගන්න බබත් එක්ක බැරි වුණාට පස්සේ ගොඩක් කපිලි වලට තමයි තියෙන්නේ. ඉතින් මම ඉක්මනින්ම මේ වැඩ ටික කරගත්තා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාට සුබ දවසක්.